ශ්‍රී විෂ්ණු දෙවියන් එක එක ස්වරූපවලින් මනුස්ස ලෝකයට විපත් ඇතිවෙච්ච වෙලාවල් වල මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා. යුග ගණනාවකද අපි කියන සත්‍යයුගේ තේට්‍රායුගේ ద్వාරපරයුගේ අපි මේ ඉන්න කලියුගේ. ඒ යුගවලදී එක එක ස්වරූපෙන් අපි කියන විෂ්ණු දෙවියන්ගේ දස අවතාරක මේ ලෝකෙ ආරක්ෂා කරන්න එක එක ස්වරූපේ මනුලොවට විෂ්ණු දෙවියන් එනවා. මේ අපි ඉන්න කලියුග අවසානයේ කල්කි නමින් විෂ්ණු දෙවියන් මේ ලෝකෙ අයහපත නැති කරන්න මේ ලෝකයට ආයමත් එන බව සඳහන් වෙනවා. මේ ලෝකෙ ආරක්ෂා කරලා යන. ඒ නිසා අපේ ධර්ම ග්‍රන්ථවල මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනකොට මනුස්සයන් අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙලා මෘග සංඥා පහළ වෙලා එකිනෙකා ලේ පිපාසයෙන් මරාගෙන සත්ත අන්තක් කල්පයක් අවසානයක් සිදුවෙනවා කියලා බහල ඇත. ඒ මොහොතේ පින් ඇති මනුස්සයන් ආරක්ෂා කරලා අධර්මය නරක වනසලා මිනිස්සු රකින්න ශ්‍රී විෂ්ණු මහා දෙවියන්ගේ පැමිණීමක් ගැන ඒ දේව ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඔබ දන්නවද ආයුර්වේදයේ දෙවියන් හැටියට සලකන්නේ ධන්වන්ත්‍රී කියන විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක්. ධන්වන්ත්‍රී දෙවියන් කියන්නේ විෂ්ණු දෙවියන්. ආයුර්වේදයේ දෙවියන් හැටියට සලකන ඒ ධන්වන්ත්‍රී දෙවියන් අතේ අමෘතය බෙහෙත් කලය ඒ වගේම ආයුර්වේදයේ බෙහෙත් පුස්තකය ආයුර්වේද බෙහෙත් කොළමිටිය මේ විදිහට තබාගෙන ධන්වන්ත්‍රී දෙවියන් මනුස්සයන්ට ආශිර්වාද කරමි වැඩයි. ආයුර්වේදයේ අධිපති දෙවියන් හැටියට සලකන දෙවියන්ගේ වෛද්‍යවරයා හැටියට දෙව්ලොව සලකන්නේ ධන්වන්ත්‍රී දෙවියන් විශ්ව දෙවියන්ගේම ස්වරූපයක්. තේජවත් හදලා අපිත් එක්ක එකතු වෙනවා.